Hello guys, welcome back to our YouTube channel. අද අපි බලන්න යන්නේ Go router වල තියෙන shell route කියන concept එක ගැන. මේකෙදි අද අපි පාවිච්චි කරන අපේ පරණ project එකම අපේ authentication flow එක බලපු. එහෙනම් අපි යන් අපේ coding එකට. මම මේකෙදි අපේ Go router එක අද පොඩ්ඩක් වෙනස් කරගන්නවා අපේ අද අපි shell route එකට බලන්න ඕන විදිහට. හරි අපි project එක clean up කරගෙන තියෙන්නේ. shell route ගැන අදහසක් දුන්නොත් shell route එකක් කියන්නේ අපිට පුළුවන් අපි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් navigation bar එකක් ගමුකෝ. bottom navigation bar එක. bottom navigation bar එකේදී යට navigation bar එක තියෙනවා. අපිට පුළුවන් ඒක තියෙන icon click කරලා අනිත් pages වලට යන්න. මේකෙදි දැන් අපි normal විදිහට use හදනවා නම් අපිට අපි හදන එක page එක bottom navigation bar එකක්. ඒ bottom navigation bar එකම අපේ අනිත් screen වලටත් ඒකම පාවිච්චි කරන එකනේ කරන්නේ. මේ shell route වලදී වෙන්නේ මේකේ shell route class එකේදී කරන්නේත් ඒ දෙයමයි. අපි අපේ static content ඒ කියන්නේ අපේ එක කියන්නේ අපිට pages 10ක පෙන්වන්න ඕන එකේමුකෝ same content එක අපිට මේ shell route එක use කරගෙන ඒ same content එක එකපාරක් විතරක් ලියලා එකපාරක් විතරක් කෝඩ් කරලා අපිට පුළුවන් ඒක අනිත් pages වල මොකොත් වෙනස් කිරීමක් නැතුව ඒකම පෙන්වන්න එක දිගට. මම අද කරන්න යන්නේ මෙන්න මේ home screen එක කියන තැනට දාගන්නවා අපේ shell route එක. එතනින් මම ආදාගන්නවා තව අලුතෙන් profile and setting කියලා වෙලා තව pages දෙකක් කරලි වෙලා අන්තිමට මම හදාගන්නවා bottom navigation bar එක. ඒ bottom navigation bar එකෙන් එකේ profile setting ඊළඟට home ඒ pages අතර මාරු වෙනවා. හරි අපි බලමු දැන් මේ shell route එකට මොනවද ඕනේ කියලා. මේක shell route කියලා තියෙනවා. මේ shell route එකට ඕනේ routes කියලා වෙලා අපි parameter එකක් දෙන්න ඕනේ. එයාට route ඕනේ. routes ගත්තොත් මෙන්න මේ අපේ go route වලටම දීපු route ම තමයි use කරන්නේ. ඊළඟට මේකෙත් තියෙන build කියලා method එකක්. මේ build එකේදී අනිත් ඒවායේදී අපිට තිබුණේ go route state එකයි build context එකයිනේ. මේකෙදී අපිට widget කියලා අලුතෙන් එකක් හම්බෙලා තියෙනවා. මේ widget එක තමයි අපි pages අතර මාරු වෙනකොට ඒ කියන්නේ මාරු වෙන content එක අපි profile screen එකේ ගත්තොත් එහෙම ඒකේ වෙන දෙයක් තියෙන්නේ. ඊළඟට setting screen එකේ ගත්තොත් ඒකේ තව content එකක් තියෙන්නේ. හැබැයි අපේ static content එක මාරු වෙන්නෙත් නැහැ. එතකොට මේ child widget එකෙන් කරන්නේ අපේ වෙනස් වෙන content එක ඒකේ තියාගන්න එක. හරි මම මේකේ මේ path එක මේක copy කරගෙන මම අපේ අනිත් routes ටික හදාගන්නවා. අපි මේවට දෙන්නේ go routes ම තමයි. හරි මම එක හදාගෙන තියෙන්නේ. මම මේ අපේ මේ දෙකට දාගන්නවා. මම දැන් මේ අපේ shell route එකටත් දෙන්න එපා. ඒ කියන්නේ අපේ static content එක පෙන්න ගන්න. මම ඒකට හදා ගන්නවා. state widget එකක් හදා ගන්නවා. ඒකට දා ගන්නවා shell bin කියලා. මම ඒකට අපේ දැන් අපේ මේ widget child widget එකේ තියෙන එකනේ පෙන්වන්න ඕනේ. මම ඒකට
අපි චයිල්ඩ් විජෙට් එකක් දාගන්නවා. ඕකේ. ඒක අරගෙන මට දැන් අපේ නැවිගේෂන් බාර් එකනේ පෙන්වන්න ඕනේ. මම ස්කැෆෝල්ඩ් එකක් දාගන්නවා මෙතන. ස්කැෆෝල්ඩ් එකක් දාගෙන ඔන්න බොඩි එකට අපේ චයිල්ඩ් විජෙට් එක දාලා මට දැන් අපේ නැවිගේෂන් බාර් එක මම හදාගන්නවා. bottom navigation bar. හරි මම ඇප් එක රිස්ටාර්ට් කරගෙන බලන අවුට්පුට් එක. හරි. අපේ දැනට මේ හෝම් ස්ක්‍රීන් එක පෙන්වනවා. මම මෙතන ඉන්නේ ෂෙයාර් ස්ක්‍රීන් එක දාගත්තේ නැති නිසා. මේ ඔයගොල්ලන්ට පෙන්වනවා අපේ ප්‍රොෆයිල් එකයි සෙටින් එකයි තියෙන නැවිගේෂන් බාර් එක. මම දැන් අපේ ක්ලික් කරාට වැඩක් නැහැ. ඒක රවුට් වෙන්නේ නැති නිසා මම දාගන්නවා අපේ බොටම් නැවිගේෂන් බාර් එකට ගේ ඔන් ටැප් කෝල් බැක් එකට එකක් දාගෙන අපිට ඊට කලින් මේ අපේ ස්ටේට් පුල් විජෙට් එක ස්ටේට්ලස් විජෙට් එක ස්ටේට් පුල් කරගන්න ඕනේ. මොකද අපේ මෙතනින් අපි ස්ටේට් එකක් තියාගන්නවා අපේ ඉනිෂියල් ලොකේෂන් එක. මේකට ඉනිෂියල් නෙමෙයි අපේ ඉන්ඩෙක්ස් එක අපේ අයිකන් ටික සිලෙක්ටඩ් අයිකන් එක තියාගන්න. මම ඒකට දාගන්නවා ඊට පස්සේ අපි ඔන් ටැප් එකේදී නැවිගේට් කරන්නත් ඕනේ. ඒකට මම දාගන්නවා ඔන් මෙතනින් වොයිඩ් කෝල් බැක් එක ඔන් ටැප් කියලා. ඒකට මට ඕනේ ඉන්ඩෙක්ස් එක. මම දාගන්නවා ස්විච් ස්ටේට්මන්ට් එකක්. ඒකේ ස්ටේට්කෙන් ඉන්ඩෙක්ස් එකෙන් අරගෙන ඉන්ඩෙක්ස් එක බිඳුව නම් මම කරන්නේ context.go කියලා දාගන්නවා. ලොකේෂන් එක මම බිඳුව නම් හෝම් එක විදිහට රිටර්න් කරනවා. මම දැන් ඇප් එක රීස්ටාර්ට් කරගෙන බලනවා අපේ නැවිගේෂන් එක හරිද කියලා. හරි. ඔයගලන්ට පේනවා අපේ ස්ක්‍රීන් අතර මාරු වෙනවා. එන අපේ රවුට් එක හරි දැන්. මේකෙදී හැබැයි අපි ෂෙල් රවුට් එක යූස් කළාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම මේ ප්‍රශ්නෙත් ඔයගලන්ට දැන් පෙන්වන්න මොකක්ද ඒ අවුල තියෙන්නේ කියලා. ඒ කෝඩ් එකට ගිහිල්ලා මම දාගන්නවා අපේ ප්‍රොෆයිල් ස්ක්‍රීන් එක මම කරගන්නවා ස්ටේට්ෆුල් විජෙට් එකක් කරගෙන උඩින් දාගන්නවා int count කියලා. මම සේව් කරගෙන අපේ එමියුලේටර් එකට ගිහින් බලනවා. අපේ ප්‍රොෆයිල් ස්ක්‍රීන් එකේ එක තියෙන්නේ. මම දැන් ඉන්ක්‍රිමන්ට් කරගෙන යනවා. ඉන්ක්‍රිමන්ට් කරලා දැන් 11 තියෙන්නේ. මම ඊට පස්සේ ආපහු වෙනවා හෝම් ස්ක්‍රීන් එකට. හෝම් ස්ක්‍රීන් එකේ ඉඳන් යනවා ප්‍රොෆයිල් ස්ක්‍රීන් එකට. ඔයගලන්ට පේනවා දැන් අපේ ඉන්ක්‍රිමන්ට් එක 11 තිබුණේ. දැන් 11 නෙමෙයි දැන් ඒක 0 වෙලා. ඒ කියන්නේ අපේ ස්ටේට් එක රීසෙට් වෙලා තියෙනවා. මේ ස්ටේට් එක එතකොට අපේ ෂෙල් රවුට් එක මේ විදිහට පාවිච්චි කරනකොට අපේ ස්ටේට් එක තියාගන්නේ නැහැ. මේ ස්ටේට් එක තියාගන්න අපි ගෝ රවුටර් වලින්ම දීලා තියෙන ක්ලාස් එකක්. ඒක ස්ටේට්ෆුල් ෂෙල් රවුට් කියලා. ඒකෙදි අපිට මේකේ අදාළ
ස්ටේට් එක එයා තියාගන්නවා. ඒක ස්ටේට් එක ඩිස්ට්‍රොයි වෙන්නේ නැහැ. දැන් ආපහු දැන් කෝඩ් එකට මේකෙදි මම අපේ මේක කරගෙන මම මේ සෙල් රවුට් එක වෙනුවට මම දාගන්නවා stateful shell route කියලා. මේකේ stateful shell route එකේ index stack එක තියෙනවා. මේ index stack එකෙන් තමයි අපිට පුළුවන් අපේ අදාළ ස්ක්‍රීන් වල ස්ටේට් එක සේව් කරලා තියාගන්න, රිසර්ව් කරලා තියාගන්න. මේ ස්ටැක් එකේදී අපි දෙන්න ඕනේ බ්‍රාන්චස් කියලා එකක්. මේ බ්‍රාන්චස් වලට ලිස්ට් එකක් අර සාමාන්‍ය අපි go routes දෙන විදිහටම බ්‍රාන්චස් දෙන්න ඕනේ. මේ බ්‍රාන්චස් ටික තමයි දැන් මේ අපේ මෙන්න මේ හෝම් ස්ක්‍රීන් ඊළඟට ප්‍රොෆයිල් ස්ක්‍රීන් ඒ ටික මම ඒ ටික දෙනවා බ්‍රාන්චස් විදිහට දැන් මෙතනට. මේකෙදි මම මේ ස්ට්‍රික් කරගෙන ඒවටත් අපි දෙන්න ඕනේ රවුට්ස් කියලා. ඒ රවුට්ස් වලට දෙන්න තියෙන්නේ මෙන්න මේ අපි අර විදිහටම අර go routes වලට දෙන විදිහටම මම මේකට දාගන්නවා. ඉතින් මෙන්න මේ home එක කරලා මෙතනින් paste කරගන්නවා. ඊට පස්සේ මම අනිත් ඒවාටත් මේ විදිහටම දාගන්නවා. මේකෙත් තියෙන බිල්ඩ් එකක් කියලා වෙලා ඒ බිල්ඩ් එකේදී පොඩි වෙනසක් වෙනවා. මේකෙදි තියෙන්නේ අපිට stateful navigation shell කියලා වෙලා එකක්. මම අපේ එකට ඇවිල්ලා මෙන්න මෙතනින් navigation shell කියලා වෙලා දාගන්නවා. මේ navigation shell එකත් එක්ක අපිට special functionalities කීපයක් හම්බ වෙනවා. අපි ඒක මේ කෝඩ් එකට ආවට පස්සේ බලමු. මම දැන් දැනට දාගෙන තියෙන්නේ අපේ settings ටිකයි profile ඒ ටික දාගෙන තියෙන්නේ. හරි. හරි අපි මේ කෝඩ් එකේ බලමු. අපි මේ stateful shell navigation shell එකත් එක්ක මොනවද අපිට හම්බ වෙන්නේ කියලා. මේකෙදි අපිට මෙන්න මේ child එක use කරලා කරන්න පුළුවන්. අපිට මෙන්න මේකේ මේ තියෙන current index එක අපිට පුළුවන් අයින් කරගන්න මෙන්න මේ වගේ දෙයක් කරලා. අපිට මේ මට දැන් widget එක ගන්න වෙනවා. ඒ child එකේ අපිට තියෙන current index පිළිවෙල ඕගලන්ට පේනවා මේ pentager එකක්. අපිට පුළුවන් මේ child එකේ තියෙන current index එක ගන්න. මේ ඔක්කොම ඉන්නේ අපේ stateful navigation shell එකේ. මේකෙදි මෙන්න මේ branches වල තියෙන 0 1 2 3 කියලා වෙලා තියෙන current index එක තමයි මෙතනට එන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් එතකොට අපිට මේ current index එක මෙතනින් අයින් කරගන්න පුළුවන්. මම එතකොට set state එකත් අයින් කරගන්නවා. set state එක අයින් කරගත්තා කියන්නේ අපිට පුළුවන් මේ stateful widget එකත් අයින් කරගන්න. මම දැනට එතනින් තියලා තියෙනවා ඒක. මේකෙදි අපිට ඊළඟට මේ context go කියන එක අයින් කරන්න පුළුවන්. ඒකෙදි මම කරන්නේ child widget dot child dot මේකේ තියෙන go to branch කියලා වෙලා මෙතන එක මම ඒක අපේ index එකත් එක්ක call කරනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා දැන් අපිට index එක විතරයි ඕනේ. එතකොට අපිට පුළුවන් මෙන්න මේ අදාළ කරන අපේ pitch එකත් අයින් කරලා දාන්න. ඔය pitch එකත් අයින් කරනවා එහෙම අයින් කරලා එතනට ඒකට ගන්න. මං app එක restart කරගන්නවද? අපි බලමු output එක කොහොමද කියලා.
හරි. අපේ ස්ක්‍රීන් අතර මාරු වුණාද? ඒ ප්‍රශ්නයක් නෑ. අපි දැන් ඉන්ක්‍රිමන්ට් එක කරලා බලමු. දැන් 8 තියෙන ඉන්ක්‍රිමන්ට්. ඔයගොල්ලන්ට පේනවා අපි ස්ක්‍රීන් එක මාරු නැහැ කියලා ප්‍රශ්නයක් නෑ. අපේ ස්ටේට් එක රීසෙට් වෙන්නේ නෑ දැන්. දැන් මම ආයෙත් මාරු වෙලා බලනවා. ඒත් රීසෙට් වෙලා නෑ. අපේ 8 කියන ස්ටේට් එකම සේව් කරගෙන යා තියාගෙන ඉන්න. හරි. ඕක තමයි අද අපි අපිට බලන්න ඕන උනේ. මොකද්ද සෙල් රවුට් එක කියන්නේ? ඊළඟට සෙල් රවුට් එකෙන් මොකද්ද වෙන්නේ? ඊළඟට ස්ටේට්ෆුල් සෙල් රවුට් එකක් මොකද වෙන්නේ මොකද්ද ඒකෙන්? ඊළඟට මේකේ අන්තිමටම මම කිව්වොත් මේවා යූස් වෙන තැන් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් මේ පාවිච්චි කළා වගේ බොටම් නැවිගේෂන් බහයකට නැත්නම් පුළුවන් අපිට පාවිච්චි කරන්න ඩ්‍රෝව නැවිගේෂන් එකකට. එහෙම නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් අපිට ස්ක්‍රීන් ඔක්කොගෙම පෙන්වන්න ඕන නම් ෆ්ලෝට් නැක්ෂන් බටන් එක අපිට ඒකට යූස් කරන්නත් පුළුවන්. හරි. අදට වීඩියෝ එකෙන් කතා කරන්න ඕන ඒවා ඉවරයි. අපි අනිත් වීඩියෝ එකේදී හමු.